1938 වසරේ නත්තල් නිවාඩුවට නිකලස් වින්ටන් සූදානම් වුණේ ස්විට්සර්ලාන්තයේ සංචාරයක නිරත වීමටයි. නමුත් ඔහුගේ මිතුරෙකුගෙන් ලැබුණු ඇමතුමක් නිසා ඔහු සිය ගමන වෙනස් කර චෙකස්ලොවැකියාවේ ප්‍රාග් නුවරට ගියා. එහිදී ඔහු දුටුවේ හදවත කම්පා කරවන දර්ශනයක්. නාසි හමුදාවන්ගේ ආක්‍රමණයට බියෙන් දඩි සීතලේ කඳවුරුවල ලගින දහස් ගණන් අසරණ යුදෙව් පවුල් ඔහු දුටුවා. මරණය අතළඟ බව දැන සිටි දෙමාපියන් තම දරුවන්ව කෙසේ හෝ බේරා ගන්නා ලෙස වින්ටන්ගෙන් බැගෑපත් වුණා. නීතියට එරෙහි වූ මෙහෙයුම. වින්ටන් නැවත බ්‍රිතාන්‍යයට පැමිණි විගස රජයෙන් ඉල්ලා සිටියා මේ දරුවන්ට රැකවරණය ලබා දෙන ලෙස. රජය එකඟ වුණේ එක් දරුවෙකුට පවුම් 50 බැගින් තැන්පත් කරන්නේ නම් සහ ඔවුන්ව භාර ගැනීමට බ්‍රිතාන්‍ය පවුල් සූදානම් නම් පමණයි. වින්ටන් රෑ දවල් නොබලා වැඩ කළා. ඔහු පුවත්පත්වල දැන්වීම් දමා දරුවන් භාරගන්නා පවුල් සෙව්වා. නාසි නිලධාරීන්ට අල්ලස් දෙමින් ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කරමින් දරුවන් එංගලන්තයට ගෙනීමට දුම්රිය 8ක් සූදානම් කළා. 1939 වසරේ මාර්තු මාසයේ සිට අගෝස්තු දක්වා මේ දුම්රිය මගින් දරුවන් 669 දෙනෙකු මරණයෙන් බේරාගෙන ලන්ඩනයට රැගෙන ආවා. හදවත පාරවන අවසාන දුම්රිය. වින්ටන්ගේ ලොකුම වේදනාව වුණේ 9 වන දුම්රියයි. 1939 සැප්තැම්බර් 1 මුදා දරුවන් 250 දෙනෙකු සමග පිටත්වීමට තිබූ එම දුම්රිය නතර කෙරුණා. ඒ හරියටම දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ දිනයයි. නාසි හමුදාව දේශ සීමා වසා දැමූ අතර ඒ දුම්රියේ සිටි එකම දරුවෙක්වත් නැවත දකින්න ලැබුණේ නැහැ. ඔවුන් සියල්ලන්ම පාහේ ගෑස් කුටි තුල සමූල ඝාතනය කෙරුණා. මෙය වින්ටන්ගේ හදවතේ ජීවිත කාලය පුරාම ලොකු තුවාලයක් ලෙස ඉතිරි වුණා. වසර 50ක නිහඬතාවය. යුද්ධයෙන් පසු වින්ටන් සාමාන්‍ය ජීවිතයක් ගත කළා. තමන් කළ මහා මෙහෙවර ගැන ඔහු කිසිවෙකුට පැවසුවේ නැහැ. ඔහු සිතුවේ තමන් කළ යුත්ත කළ පමණක් බවයි. වසර 50කට පසු එනම් 1988 දී ඔහුගේ බිරිඳ ග්‍රේටා අට්ටාලේ තිබු පෙට්ටියක තිබී සීරුවෙන් සකසන ලද ලේඛනයක් සොයාගත්තා. එහි තිබුණේ බේරාගත් දරුවන්ගේ නම්, ඔවුන්ගේ දෙමාපියන්ගේ නම් සහ ඔවුන්ව භාරගත් බ්‍රිතාන්‍ය පවුල්වල ලිපිනයන් සහිත සම්පූර්ණ වාර්තාවයි. වින්ටන්ගේ දරුවන් නැවත හමුවීම. BBC ආයතනය විසින් That's Life නම් වැඩසටහනට වින්ටන්ව කැඳවාගෙන ආවා. ඔහු සිතුවේ ඔහු නිකම්ම ප්‍රේක්ෂකයෙක් කියයි. වැඩසටහන අතරතුර නිවේදිකාව ඒ දිනපොත පෙන්වමින් ඔහුගේ කතාව ලෝකයට හෙළි කළා. ඉන්පසු ඇය ඇසුවා මෙතන සිටින පිරිස අතරින් නිකලස් වින්ටන් නිසා ජීවිතේ බේරාගත් අයෙක් සිටිනම් කරුණාකර නැගී සිටින්න කියලා. එවිට ඔහු වටා සිටින මැදිවිය පසුවන පිරිමි සහ ගැහැණු පුජ්‍යලයන් එකවර නැගී සිටියා. නිකලස් වින්ටන් පුදුමයෙන් සහ හැඟීම්බරව ඔවුන් දෙස බලා කඳුළු සැලුවා. ඔහු එදා බේරාගත් ඒ කුඩා දරුවන් අද වෛද්‍යවරුන්, නීතිඥයින් සහ ගුරුවරුන් වී සිටියා. ඔවුන් තමන්ව හඳුන්වා ගත්තේ වින්ටන්ස් චිල්ඩ්‍රන් එනම් වින්ටන්ගේ දරුවන් යන නමින්. අවසානය. සර් නිකලස් වින්ටන් 2015 වසරේදී මෙලවින් සමුගත්තා. වයස අවුරුදු 106ක් දීම. ඔහු බේරාගත් දරුවන් 669 දෙනාගෙන් අද වෙන විට ලෝකයේ පුරා විසිරි සිටින ඔවුන්ගේ දරුවන් සහ මුණුබුරු මිනිබිරියන් සංඛ්‍යාව 6000කට අධිකයි. එක් මිනිස්සෙකුගේ නිහඬ තීරණයක් මුළු පරම්පරා ගණනාවකම ජීවිතේ වෙනස් කළේ එයාලේ.